වැඩිහිටියන් අතේ තියෙන බුලත් ටික පුටුවෙන් තියන්න. ඊට පස්සේ කාලයකට ඉස්සරලා ගොඩක් කාලයකට ඉස්සරලා තමන්ගේ දරුවෝ අතේ තියාගෙන කකුල් දෙකේ තියාගෙන හරහට වඩාගෙන නලවපු හැටි මේ හැම දරුවෙක්ම එහෙම නැලවෙච්ච හැටි කාට නැතත් අම්මලට මතකයි. ඒ වෙලාවේදී දරුවන්ගෙන් බලාපොරොත්තු වෙච්ච දේවල් දරුවෝ කොයිතරම් අරගෙන යන්න ඕනද කියලා හිතපු දේවල් දෙමව්පියන්ටත් මතකයි. දරුවන්ට අපි දැන් මතක් කරනවා මේ වෙනකල් තමන්ගේ ජීවිතේ දෙමව්පියන්ට හිතින් කයෙන් වචනේ මොනවා හරි ඉක්මනක් වෙලා වරදක් වුණා නම් අපි අද ඒ සියලු වැරදි සමා කරගෙන ජීවිතය අලුතෙන් ආරම්භ කරන්න හදන්නේ. කාලයකට කලින් තදින් වැළඳගෙන අපිව ආදරයෙන් බලාගත්ත අම්මව තාත්තව දරුවෝ කවුරුත් එක්ක තදින් වැළඳගමු. තදින් වැළඳගෙන ඉන්න. කිට්ටු වෙන අම්මට තාත්තට කිට්ටු වෙලා තදින් වැළඳ ගන්න. මේ දක්වා මම මගේ ජීවිතේ වචනයකින් අම්මව රිදවන්නේ නැති. බැල්මකින් රිදවන්නේ නැති. ආන්ගේ ඇල්මකින් බැල්මකින් වචනයකින් හරි රිදෙවුවා නම් බුදු අම්මේ බුදු තාත්තේ මට සමාව දෙන්න. මම මගේ ජීවිතය මින් ඉදිරියට අම්මගේ තාත්තගේ ආදරයට එරෙහි වෙන්නේ නැහැ. මම බෝසත් දරුවෙක් වෙන්න, බෝසත් දැරිවියක් වෙන්න මම ප්‍රාර්ථනා කරගන්නවා. මට දැනෙනවා අම්මගේ හදවත ගැහෙන රිද්මය. මට දැනෙනවා තාත්තගේ රිද්මය. මට නැවතත් ඒ ආදරය ඕන. ඉඳ හිට හෝ මාව තදින් වැළඳ ගන්න. මට මගේ ආදරේ විඳ ගන්න දෙන්න. මම තාමත් හිස කඳ මහත් වුණාට උස ගියාට ඔයාගේම දරුවා, ඔයාගේම දියණිය, ඔයාගේම පුතා මට ඔයාගේ ඒ ආදරය ඕන. වෙන කවුරු මගේ ජීවිතයට ලං වුණත් අම්මා තරම් සමීප කෙනෙක් මට නැති බව මට දැන් තේරෙනවා. ඒක නිසා අම්මේ මම කවදාවත් අම්මට බොරු කරන්නේ නැහැ. තාත්තට බොරු කරන්නේ නැහැ. ජීවිතේ ඕනෑම තැනක මම අම්මා ළඟ හිට ගන්නවා. තාත්තා ළඟ හිට ගන්නවා. අම්මලා බලාපොරොත්තු වෙච්ච විදිහට ඇතෙක් වගේ පුතෙක් වෙනවා. අම්මා බලාපොරොත්තු විදිහට මම අමරා දේවී වගේ දියණියක් වෙනවා. බාධක, කම්කටොළු, ජීවිත අභියෝග ඕනෑම දෙයක් ආවදෙන් මට අම්මා ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. තාත්තා ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. ලෝකෙම වැරදුනත් අම්මා තාත්තා මට වරද්දන්නේ නැති බව මම දන්නවා. අම්මේ තාත්තේ මට වැරදින තැනකදී මාව සනසවන්න, මාව වැරඳ ගන්න, මගේ අඩුපාඩු මට පෙන්නලා දෙන්න. ඒ අඩුපාඩු හදාගෙන මට මගේ ජීවිතය අම්මත් එක්ක තාත්තත් එක්ක ගත කරගන්න ආශාවක් තියෙනවා. මම තව දුරටත් නොපෙනෙන දෙවියන් වෙනුවට මගේ ගෙදර පෙනෙන දෙවිවරු අදහනවා. ඒ අය මම විශ්වාස කරනවා. හැමදාම මේ පදපල ඇතුලේ මට මගේ දෙවියා අම්මා, මට මගේ බුදුහාමුදුරුවෝ අම්මා, මට මගේ ඉටු දෙවියා මගේ තාත්තා, මගේ බුදුහාමුදුරුවෝ මගේ තාත්තා. ඒ නිසා කවදාවත් පෙනෙන නොපෙනෙන ලෝකේ ඇතුලේ අම්මා අතහැරලා තාත්තා අතහැරලා යන්න තරම් මම හිත හදාගන්නේ නැහැ. ඒ අදිෂ්ඨාන ටික හදවතට තියාගෙන අහන්න අම්මගේ තාත්තගේ පපුවේ රිද්මය ඔබට දැනෙනවා. ඒ රිද්මය ඇතුලේ ආදරය දැනෙනවා. කාලයකට කලින් දැනෙච්ච අම්මගේ සුවඳ දැන් ඔයාට දැනෙනවා. හැමදාම ඒ සුවඳ එහෙමම තිබුණා. ඔය උර මඩලේ ඕනෑනම් සති ගණන් නිදන්න තරම් සමීපයි. පුදුම ආරක්ෂාවක් දැනෙනවා. පුදුම ආදරයක් දැනෙනවා. ආන්ගේ ආදරේ අපි හැමදාම විඳගමු, හැමදාම රැකගමු. ඒ හැඟීමත් එක්ක අපි මේ අරත ඇතුලේ නතර වෙමු.